වර්ණභේද. ඉෂරා ඉන්ස්පයර් විසින් ඉදිරිපත් කිරීමකි. අනේ අම්මේ මට කතන්දරයක් කියන්නකෝ. පුතේ අද මම කෑම හොයන්න යන අම්මා දවස. මට ආදරේ නැතිද අම්මේ? මම පුතාට මේ ලෝකෙ තරමටම ආදරි. දැන් හොඳ පුතා වගේ ගිහින් සියගෙන් කතන්දරයක් අහගන්න. සීයේ මම ආවද මගේ මුණුබුරා සීයව බලන්න. ඕ සීයේ අද මට හොඳ කතන්දරයක් කියලා දෙන්න ඕනේ. හරි මගේ රත්තරන් මුණුබුරා. එහෙනම් අහගන්නකෝ. අද මම ඔයාට කියන්නේ ඔයා මේ දකින ලෝකයේ ඉස්සර තිබුණු දේවල් ගැන. අර වනාන්තරේ හිටපු රතු කූඹි සහ කළු කූඹි අතර ඇති වුණු මහා සටනේ අවසානය ගැන. ඈත අතීතයේ පටන්ම මේ මහා වනාන්තරයේ අයිතිය හිමි කරගෙන සිටියේ සුවිශේෂී වූ කූඹි වර්ග කිහිපයක්. ඒ අතරින් වඩාත්ම ප්‍රචණ්ඩකාරී මෙන්ම බල සම්පන්න පිරිස වූයේ රතු කූඹින් සහ කළු කූඹින්ය. ඔවුන් දෙපාර්ශ්වයම තමන්ව හඳුන්වාගත්තේ පිරිසිදු ලේ ඇති පරිශුද්ධයන් ලෙසයි. මේ අභිමානයත් වනාන්තරයේ ආධිපත්‍ය පැතිරවීමේ දැඩි පිපාසයත් නිසාම රතු සහ කළු කූඹින් අතර වරින් වර දරුණු ගැටුම් ඇතිවී. මේ මහ වනාන්තරයේ යෝධ රුක්මුල් අතරත් අඳුරු ගුහා තුලත් ඔවුන් තමන්ගේම අධිරාජ්‍යයන් ගොඩනගාගෙන තිබුණි. රතු කූඹින් ගිනි පුපුරුමෙන් වේගවත් වූ අතර කළු කූඹින් කළු ගල්මෙන් ශක්තිමත් විය. මොවුන් දෙපාර්ශවයම විශ්වාස කළේ මේ මහ පොළව උරුම විය යුත්තේ තමන් වැනි ශ්‍රේෂ්ඨ ලේ ඇති පිරිසකට පමණක් බව. ඔන්න දෙම්මම වැල්ඩින් කරන්නයි යන්නේ. ළමයි හීන් සීරුවේ දුවන්න නැත්තම් වැටෙයි. වනාන්තරයට සඳ එළිය වැටෙන රාත්‍රීන් වලදී පවා ඔවුන් නිදාගත්තේ නැත. එක් පාර්ශවයක් තවත් පාර්ශවයක සීමාවන් ආක්‍රමණය කරන සෑම මොහොතකම වනාන්තරය දෝංකාර දුන්නේ ඔවුන්ගේ මාරාන්තික සටන් හඬිනි. කිසිවකුට යටත් නොවන මේ පරිශුද්ධ කූඹි සේනාවන් අතර ඇති වූ මේ වෛරය පරම්පරා ගණනාවක් පුරා නොනිමෙන ගින්නක් මෙන් ඇවිලෙමින් තිබුණි. ඔන්න පුතේ එක දවසක් රතු කූඹියෙක් කළු කූඹින්ගේ මායිම පසු කළා කියලා දෙන්නෙක් හොඳටම රණ්ඩු වුණා. ඉතින් මේ ගැන කළු කූඹි යුද සෙනවියාට ආරංචි වුණා. ඉතින් ඔවුන් යුද්ධ ප්‍රකාශ කරන්න යනකොටම රතු කූඹි සෙනවියා ඔවුන් සමග සාමගි විසුමක් ගැහුවා. නැවත දේශ සීමා වෙන් කරගත්තා. ඉතින් ඒ අනුව රතු කූඹින්ට වෙනත් ප්‍රදේශයකට යන්න. ඉතින් රතු කූඹින් තමන්ගේ රජනත් සමගම තමන්ගේ ප්‍රදේශයට ගොස් වසර ගණනාවක් ඉතා හොඳින් ජීවත්තු. රතු කූඹියෝ එකමුතුව සුහදශීලීව ඉතා හොඳින් ජීවත් වන විට කළු කූඹින් ඔවුන්ගේ නව යුද උපකරණ සෑදීම ආරම්භ කළා. ඉතින් අදාහගත නොහැකි තරමට ඔවුන් තාක්ෂණය අතින් රතු කූඹින්ට වඩා දියුණු වුණා. Almost ready for the cannon. Good! I just finished the plating. Keep them coming. We have a deadline. Keep it steady now. Easy to the left. Almost there. Push. Perfect. Set it down gently. කඩුව ගානට ආවා. ඉතින් තමාගේ තාක්ෂණය තවදුරටත් මදි කියලා හිතුණු කළු කූඹි සෙනවියා රතු කූඹින්ට හා කළු කූඹින්ට යන දෙගොල්ලන්ටම අයිතිය තිබුණු පුරාණ යුද නිෂ්පාදනාගාරය බලයෙන් විවෘද්ධ කළා. පසුව ඔවුන් ඉතා ප්‍රබල යුදෝපකරණ සෑදීමට පටන් ගත්තා. ඉතින් මෙම විද්‍යාගාරය ආරම්භ කරපු විද්‍යාඥයාගේ මව
රතු කූඹියෙකුද පියා කළු කූඹියෙකුද විය. එම නිසා ඔහුට ඉතා වැඩි බුද්ධියක් ලැබුණා. ඉතින් දිනක් ආහාර සොයා රැගෙන යන විට සීමා මායිම් වැරදි කළුකුඹින්ගේ ප්‍රදේශයෙන් රතුකුඹි කණ්ඩායමක් ගමන් කළා. ඒ බව සෙවලුන් කළුකුඹි සෙනෙවියා දැනුවත් කළා. අද නම් කෑම ගොඩක් තියෙනෝනේ බෑ. ඕ මොළු එනවිතුමනි අර රතු කූඹින් ආයෙත් අපේ සීමාව අසලින් යනවා. තවත් බලන් ඉන්න දෙයක් නැහැ. මගේ සීමාව උල්ලංඝනය කරපු එකකුටවත් පණ පිටින් යන්න දෙන්න එපා. පලයව්. ගිහින් උන්ව විනාශ කරලා උන්ගේ ලේවලින් මේ පොළව තෙත් කරපියව්. පලයව්. ගිහින් උන්ව විනාශ කරපියව්. ආස කළු කරමින් වැහි වලාකුළු නොව කළු කූමි සේනාව රතු කඳු පාමුලට රොක්වන්නට විය. සාමය වෙනුවට තේරී පත් වූයේ රුධිරයයි. සෙනෙවියාගේ එක අනකින් මුළු වනාන්තරයම දෙවනත් කරමින් මරණයේ බෙරහඬ එසෙන්නට විය. පහරදීම නිසා රතුකූම්බින් විශාල පිරිසක් මිය ගියා. තවත් පිරිසක් තුවාල වුණා. තුවාල වුණු උන් ටග්ගාල මාලිගාවට අරම්පලයා. සෙවලා වහාම රජිනව ඉක්මනින් මේ ගැන දැනුවත් කරපියා. ඉතින් කණ්ඩායම් පාර රතුකූම්බියා තුවාලකරුවන් ඉක්මනින් පිටත් කළා. තවත් දෙදෙනෙක් මාලිගාවට රජින හමුවීමට පිටත් කළා. සෙබුලුනි අහපල්ලා! අර කළු වර්ගයා හිතාගෙන ඉන්නේ අපේ සීමාවත පැනලා අපේ විද්‍යාගාර විනාශ කරලා උන්ට ලේසියෙන් බේරෙන්න පුළුවන් කියලා. සෙබුලුනි වහාම මුළු සේනාවම රැස් කරපියව්. දැන්ම රජිනව මේ ගැන දැනුවත් කරපියව්. රජිනියනි අපට වැරදුනා. කළු වර්ගය අපේ විද්‍යාගාරය අසලදී පහර දුන්නා. අපේ ගොඩක් දෙනෙක් මැරුණා. වහාම සෙනෙවියා කැදවොත් ඉතින් රජින පණිවිඩය දැනගත් සැනින් රජිනගේ ආරක්ෂකයන් ඒ මොහොතේම පිටත් කර සෙනේවියා කැඳවා සේනාව සංවිධානය කිරීමට අණ කළා.
ඉතින් සියල්ල දැනගැනීමෙන් පසු කෝපයට පත් වූ සෙනේවියා කළු කූඹින්ට එරෙහිව සටන් වැදීමට තීරණය කළා. මට ඔයාට වෛර කරන්න ඕනේ. ඒ ජීවත් වෙනද මට ඔයාගේ අත ඕනේ. ඉතින් සීයේ මේ යුද්ධේ එච්චරටම භයානක එකක්ද? ඔව් පුතේ, මේ යුද්ධේ තමා කෝමින්ගේ ඉතිහාසයේ ලොකුම යුද්ධය. හැබැයි මේක ඊට වඩා ලොකු ඛේදවාචකයක් කියන්නත් පුළුවන්. සෙබුලුනි අහපල්ලා අර කළු වර්ගයා හිතාගෙන ඉන්නේ අපේ සීමාවත පැනලා අපේ විද්‍යාගාර විනාශ කරලා උන්ට ලේසියෙන් බේරෙන්න පුළුවන් කියලා. උන් අපේ සහෝදරයන්ගේ ලේ මේ පොළොවට හැලුවා. අද උන්ගේ එකෙක්ටවත් හිරු බැස යනවා බලන්න ඉතුරු කරන්න එපා. උන්ගේ මාලිගා අලු කරපල්ලා. මරණයට බය එකෙක් ඉන්නවනම් දැම්ම ආපහු ඵලයල්ලා. හැබැයි සටන් කරන එකෙක් ඉන්නවනම් සතුරගේ ලේ වලින් තොපේ කඩු තෙත් කරපල්ලා. පලයව් විනාශ කරපියවුන්වා. අන්න බලපියව්. රතු කූඹි සේනාව මේ දෙසටම එනවා. දැන් ඉතින් බණ අහලා වැඩක් නෑ. යමන් ඩග්ගාල හබල් ගාපිය වෙර ලයිනේ ඉන්න සේනාවටත් කෑ ගහලා පණිවිඩය දීපිය. හැමෝම යමල්ලා සෙනවිතුමා ළඟට.
සෙබළුනි වහාම මුළු සේනාවම රැස් කරපියව්. සතුරා දොරකටටම ඇවිත් දැන්ම රැජිනව මේ ගැන දැනුවත් කරපියව්. හැමෝම ප්‍රහාරයට සූදානම්. ඉතින් යුද්ධ කරමින් ඇල තරණය කර කළු කූම්බි මාලිගාව දෙසට පිටව ගියා. මෙම යුද්ධය නිසා ඔවුන්ගේ වර්ගයා නැතිවීමටද ඉඩ ඇති බව ඔවුන් දැනගෙන සිටියා. සෙබළුන්ගේ කෑගසින් මැද රතු සහ කළු සේනා මුහුණට මුහුණ හමු විය. එය නිකම්ම සටනක් නොව වංශ දෙකක පැවැත්ම සඳහා කරන මරණාභිමුඛ අරගලයක් විය. අදින් පස්සේ මේ පොළොවේ ඉතිරි වෙන්නේ එකම එක වංශයක් විතරයි. කළු සෙනෙවියා තම කඩුව අහසට එසවිය. පසුබට නොවෙන්න රතු රැජිනගේ බලය අදින් අවසන් කරන්න. නමුත් රතු සෙවෙයා නොසැරී සිටියේය. ඔහුගේ දෑස් රතු ගිනි බෝලමින් දිදුලන්නට විය. තොපේ කඩුවලට පුළුවන් අපේ හිස් කසාදාන්න විතරයි. හැබැයි අපේ වෛරය තොපේ මුළු පරම්පරාවම විනාශ කරලා මිසක් නතර වෙන්නේ නැහැ. එක්වරම අහස ගිගුම් දුන්නේය. සටන්බිම ලෙයින් තෙත් වෙද්දී සෙබළුන් එකිනෙකා මරා ගනිද්දී සොබාදහම සිය අවසාන තීන්දුව ප්‍රකාශ කළේය. මෝඩයිනි අහස දෙස බලමින් මහලු කුම්බියෙක් කෑ ගැසුවේය. තොපේ ජයග්‍රහණයේ තියෙන්නේ එකිනෙකා මරා ගැනීම ඇතුලේ නෙවී එකතුවීම ඇතුලේ. ඒ දැන් ප්‍රමාද වැඩි. සොබාදහම තොපේ පාපය සෝදා හරින්න සූදානම්. එම මොහොතේ සිට දෙපාර්ශවයම එකිනෙකා දෙස බලා සිටියේ ගොදුරක් දෙස බලන කොටි දෙදෙනෙකු මෙනි. එතෙක් වනාන්තරයේ පැවති සාමය සදහටම අවසන් විය. සටන දරුණුවටම ගියා. ඒ ටික විලාවකින් සොබාදහම වියරු වැටිලා මහා වර්ෂාවක් වහින්න වුණා. සෙබළුන් මිය ගියා. ඉතුරු වුණේ කුඩා ප්‍රමාණයක විතරයි. අද දින වැගිරෙන ලේ වලින් පොළොව තෙත් වෙලා. දිනන්නේ කවුද නෙවෙයි ඉතිරි වෙන්නේ කවුද කියන ප්‍රශ්නය. ඉතින් හැමෝම මිය ගියා. කළු සහ රතු දෙපාර්ශවයටම එකට ජීවත් වෙන්න සිදු වුණා. එම නිසා ඔවුන් දෙකොල්ලම ආරක්ෂා වුණා. වෛරයෙන් උපන් යුද්ධය අවසාන වූයේ අලුත් ආරම්භයකිනි. රතු කූඹින්ගේ වේගයත් කළු කූඹින්ගේ ශක්තියත් එකම ශරීරයකට මුසු විය. ඔවුන් පැරණි වංශවලට වඩා බුද්ධිමත් වූ අතර ඔවුන්ගේ නහරවල දිව්වේ වෛරය නොව ජීවත්වීමේ අභියෝගයයි. ඉතින් ටික කාලයකින් විවිධ හේතු නිසා ජාතීන් එකිනෙකාට කලවම් වී හැකියාවෙන් වැඩි වෙනස් සතුන් බිහි වුණා. ඒත් ඔවුන්ට පිරිසිදු ලේ ඇති පිරිස කැමති වුණේ නැහැ. ඒ ආපන් අන්නර පැත්තේ අමුතුම විදිහේ ළමයි වගේක් බිහිවෙන්නලු යන්නේ. උන් අපේ වගේ නෙවෙයිලු. රතු පාටයි කළු පාටයි දෙකම කලවම් වෙලා. බලපන් ඒකේ හැටි. උන් උපදිනකොටම පුදුම ශක්තියක් තියෙනවලු. යමු ගිහින් බලමු මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. අලුත් ලෝකයක් බිහි වෙද්දී පැරණි මතවාද කරපින්නාගත් පිරිසිදු ලේ ඇති කූඹි පිරිස එය දෙස බැලුවේ පිළිකුලෙනි.
ඔවුන්ට අවශ්‍ය වූයේ අපි වෙලාවන්න වෙනස් කලින්ම වීම තියාගන්න නොව වෙලා තමයි මේ තමන්ගේ අපිට තව පරම්පරාවේ පුළුවන් දවසක අභිමානය ඔයාලා අපේ ඉන්න ඕනේ. රැකගැනීමයි. නමුත් කාලය ගොඩක් ඉන්නවා ඕනේ. කාටවත් එතකොට නතර කළු කළ පිටියක් නොහැකි පන්නනවා. විය. අයෝ එන්න. ඵලයව් මෙතනින්. විකෘති 70. ඵලයව්. ඵලයව්. ඔය කිලුට සත්තුන්ව අපේ මාලිගාවෙන් එළවපල්ලා. ඵලයව් මෙතනින්. විකෘති 70. ඵලයව්. ඵලයව්. මෙන්න බලන්න ඉදිරියට යමු. හරි එන්න මම. මම මොකද? එන්න. ඔපෙන්. අවසානයට සියල්ලම කලවම් ජානය ඇති පිරිසක් බවට පත් වුණා. ඒත් පුතේ ඔවුන් ඉතා බුද්ධිමත් සහ ශක්තිමත් වේගවත් පිරිසක් වුණා. කාලයක් යන විට පිරිසිදුලේ ඇති කූම්බින් අවසානය දක්වාම නැත්තටම නැති වුණා. අන්තිමට අද වෙනකොට එක්කෙනයි ඉතුරු වෙලා ඉන්නේ. ඒ කවුද ඒ කෙනා සීයේ? ඒ තමා පුතේ පොතාගේ සීයා. පුතේ කූම්බියෙක්ව කවදාවත් ඇඟේ දුවන ලේ පාටින් මනින්න බෑ. කාගේ හරි හදවතක් හොඳයි නම් අන්නේ කූම්බියා තමයි ලෝකේ ඉන්න පිරිසිදුම කූම්බි. ලේවල පාට මැකි ගියත් සහජීවනයේ හුස්ම මැක්කෙන්නේ නැත. වර්ණ භේද. Thank you for watching.